හෙලෝ යාළුවනේ අන්‍යවාසයෝ. ඉතින් අද වීඩියෝ එකෙන් කොරියාවේ මාත් එක්ක අද පොලේ යමු. ඉතින් අද පොලේ යනවා. ඉතින් මාසෙ බඩු ගන්න යන්නේ. මාසෙ බඩු ඉවර වෙලා තියෙනවා. අපි මාසෙකට තියෙන තමයි බඩු ගේන්න යන්නේ. ගිහින් බලමු. ඉතින් අලුත් අත්දැකීමක් එයි. සමහර අය දැකලා නැති දේවල් තියෙයි. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්න. ගිහින් බලමු කොහොමද කියලා. මුලින්ම අපි බස් ටිකට් එක ගන්න කියන අපි බස් එකේ තමයි යන්නේ. ඉතින් අපි මෙතන තියෙනවා අපි පාර්ට් එක ළඟ ටවුන් එකේ අපි හැමදාම සාමාන්‍ය බඩු ගන්න පොඩි බඩු ගන්න හරියක් තියෙනවා. ඉතින් ඒ හරිය තමයි බස් ටිකට් ගන්න තියෙන්නේ. ඉතින් එතනම බස් වලට එකක් ඉස්සරහ තියෙනවා. ඉතින් ගිහින් බලමු බස් ටිකට් එක අරගෙන කොහොමද කියලා. 영상 왜요? 네? 괜찮아요? 네 11시에 네 바로 네. 아홉 시 30분? 어디야? 에이. 에이. 여기 여빈. ඉතින් ඒ විදිහට ටිකට් එක අරගෙන බොසොචොන් යෝජන් කියලා කියන්නේ බස් නැවතුම් පොළට. ඉතින් බස් නැවතුම් පොළේ ඉඳන් බස් වලට බස් එක ගැන බලනවා. ඉතින් බස් එක ආවා. ඔය ඉන්නේ කිමේ බස් එක. අද අපි යන්නේ කිමේ සිජන් කියන්නේ කිමේ කියන්නේ සිජන් කියන පොළ. ඒකට කිමේ සිජන් තමයි යන්නේ. අපි හොම් බස් එක නැගිමු. බස් එක ඇතුලේ ලොකුවට වීඩියෝ කරන්න බැරි වෙයි. මොකද බස් ටිකට් එක උනේ රුපියල් 1400ක් වගේ උනේ. ඒ කියන්නේ චොන් 7ක් ඒ වගේ උනේ. චොන් 7ක් වගේ තමයි කොරියන්. එතකොට රුපියල් වලින් බැලුවොත් 1450ක් 1400ක් වගේ තමයි උනේ. ඉතින් රේට් එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි ගණන් තමයි යන්නේ. ඉතින් ඊළඟට කතා කරමු බස් ස්ටෑන්ඩ් එකේ බැලලා බස් ස්ටෑන්ඩ් බැලලා අපි ආය යනවා ටැක්සි එකේ ගිහිල්ලා තමයි යන්නේ. ස්ටෑන්ඩ් එකෙන් බැලලා අපි ආයෙ ටැක්සි එකේ පොල්ට යනවා. කෙලින්ම මේ බස් එක පොල්ට යන්නේ නැහැ. ස්ටෑන්ඩ් එකෙන් බහින්න බෑ. ආයෙ ටැක්සි එකේ ඉතින් කොහෙද ගොඩක් අය ආසයි වටපිටාව බලන්න. ඉතින් වටපිටාව බලාගෙන ඉන්න. එහෙනම් මම මෙතෙන් කතා කරන්නේ ගිහිල්ලා අපි හම්බෙමු. එහෙනම් වීඩියෝ එක ඉන්න දිගට.
ඔන්න ඉතින් පොළගාවට ආවා. ඉතින් ඇතුළට තව ටිකක් දුර පයින් යන්න ඕන. ඉතින් ඇතුළට ගිහිල්ලා බඩු ටික ගමු. බඩු ටික ගන්න කලින් අපි යනවා කන්න කාලා තමයි බඩු ටික ගන්න යන්නේ. ලංකාවේ කඩයක් තියෙනවා. අපි ඒකට ගිහිල්ලා මොනවා හරි කාලා බඩු ටික ගන්න යමු එහෙනම්. ගන්න ඉතින් මේක පෙදාරකාරය තමයි බඩු ගන්න එක. අතරම වීඩියෝ එකක් කරනකොට වඩා මට ඕනකම තියෙන අත බඩු ටික අරගෙන කොහොම හරි යන්න. මොකද හෙට වැඩ යන්න ඕන අනිවාර්යයෙන්. ඒ හින්දා බඩු ටික අරගෙන ඉක්මනට යන්න තමයි ආවේ. ඉතින් ඒ අනතරේ වීඩියෝ එකක් ගත්තා. ඉතින් ඔයාලටත් බලන්න. ඉතින් බලන්න බඩු ටික අරගෙන අපි යන් අපි බඩු ගන්න සාමාන්‍යයෙන් මාසෙකට මැති ගන්න. එතකොට මාසෙට මේකපාර ඒ පොලේ ඉන්න ඕන.
වෙන්නන්න හේතුව ඉතින් බලන්න ලංකාවේ මේ විදිහට පණ පිටින් මාළු විකුණන්න ඉන්නවද කියලා හිතෙන විදිහට නැහැ. ඉතින් ඇත්තටම පව් කියලා හිතෙනවා. මොනා කරන්නද අපිට මේක නවත්තන්න බැහැනේ. මේක එයාලගේ විදිහනේ. ඒ කියන්නේ අපිට මෙතනින් මාළුවෙක් ඕන මාළුවක් තවරලා පෙන්නුවාම එයාලා අපිට ඒ මාළුව අරගෙන කපලා දෙනවා. ඒ කියන්නේ ෆ්‍රෙෂ් පිට ඒ කියන්නේ ගොඩක් කොරියන් අය කැමති එහෙම කන්න. ඉතින් ඒ නිසා තමයි එහෙම තියෙන්නේ. ඉතින් ලංකාවේ මම හිතන විදිහට එහෙම නැහැ. පණ පිටින් මාළු විකුණන්න. ඉතින් මෙහෙම තියෙනවා. ඉතින් අර එයාලගේ රටේ එක විදිහ තියෙනවා. ඉතින් ඒකට ඉතින් අපිට මුකුත් කියන්න බෑ. ඉතින් සමහර දැකලා නැති අය ඉන්නවා. ඉතින් එයාලත් බලන්න තමයි දැන් ඉතින් මම ගොඩාක් කළා වීඩියෝ එක දාන්න හිතුවේ නැහැ. මොකද සමහර අය කැමති නැහැ වීඩියෝ කරනවට. ඒ නිසා ඉක්මනට මම අයින් කරා. පොඩ්ඩ වෙලාවක් වෙනවා. ඉතින් කරන දෙයක් නේද පව් තියෙන. මොනවා කරන්නද ඉතින් ඒක අර එයාලා අපි දැන් අපිට ඒක කියන්න බෑ. ඒ එයාලගේ විදිය නිසා මේක අපි කමක් නැහැ කියලා හිතනවා. ඉතින් මේ පළතුරු එක ඒවල් තියෙනවා. ඉතින් මේ ගොඩක් මේ දවස්වල ගණන් යන්නේ කොමඩු සුබක් කියලා කියන. ඉතින් සුබක් තමයි මේ දවස්වල ගොඩක්ම ගණන්. රස්නේ කාලේ එන හින්දාද දන්නේ අනේ මන්ද කොහොම හරි ගණන් වැඩි. රුපියල් 4000ක් විතර නම් සාමාන්‍ය ලොකු ගෙඩියක් ගන්න ගියොත්. ඉතින් මම බඩුවල මිල ගණන් වීඩියෝ එක පස්සේ දාන්න. ඉතින් අද කිසිම පොලේ බඩුවල මිල ගණන් කොහොම මොකුත් දාන්නේ නැහැ. නිකන් වීඩියෝ එකක් පෙන්නනවා විතරයි. අපි ඉස්සරහට බඩුවල මිල ගණන් තියෙන වීඩියෝ එකක් දාමු. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්න දෙකටම ඔන්න අපි බඩුව අරන් ඉවරයි. ඉතින් දැන් යනවා ඒෂියා මාර්ට් එකට. ඒෂියා මාර්ට් එකේ මේක ලංකාවේ අය කෙනෙක් කරන එකක්. ඉතින් මේකට ගිහිල්ලා බඩු ටිකක් ගන්න තියෙනවා. ඉතින් මේක බඩු ටිකක් අරගෙන අපිට තියෙන්නේ යන්න. අද වීඩියෝ එක ඇත්තටම ගොඩාක් ස්පීඩ් එකකින් කරන එකක්. ඒ කියන්නේ මම ලොකුට වීඩියෝ එකක් කරන්න කියලා හිතාගෙන ආවම නම් මොකද බඩු ගන්න අය වීඩියෝ කරන්න ගියාම හරිම අමාරුයි. අපි දෙන්නේ තරේදී මාසෙකට තියෙන බඩු අරන් යන්න ගියාම පේනවා නැසයි යන ගොඩක් අරන් යන්න ඕන. ඉතින් අර මේ ඒ හින්දා ගොඩක් අමාරුයි. ඒ හින්දා මේ දැනට කොහොම බලන් ඉන්නේ. ඉතින් මොනවා කරන්නද? ඉතින් යන් මේ ගිහින් බලමු ඒෂියා මාර්ට් එකට ගිහලා බඩු ටිකක් අරගෙන අපි යන්න තියෙන. ඉතින් මාසෙකට බඩු ගන්න හේතුව මම කිව්වනේ ඔයාලට සතියෙන් සතිය එන්න බෑ. මාසෙකට අරන් ගියාම හරි ලේසි. ඉතින් අපිට මාසෙක වියදම විදියට යන්නේ සාමාන්‍යයෙන් මේ බඩු ටික ගන්න විතරක්. සාමාන්‍ය වියදම දෙන්නටම බැලුවොත් මම 40ක් දෙන්නටම යනවා. මම 40 කියන ලංකාවේ ගානේ රුපියල් 80000කට වඩා පොඩ්ඩක් වැඩි. ඉතින් රේට් එකත් එක සාමාන්‍ය ගත්තොත් අවමා 80000ක් වගේ යනවා මේ සාමාන්‍ය මාසෙ තියෙන කන්න බඩු ටික ගන්න ගියේ. ඉතින් මේ වගේ ගණන් යනවා. ඉතින් සමහර මාසවලදී ගණන් වැඩි වෙන්නත් පුළුවන් බඩු වල ගණන් හිටියට. ඉතින් ඒ ගණන්ත් එක බලද්දී කාලෙන් කාලට වැඩි වෙනවා. ඉතින් යන් ගිහින් ඒෂියා මාර්ට් එකට ගිහිල්ලා ඒ බඩු ටිකත් අරගෙන අපි යමු ගෙදර.
අරගෙන දැන් අපි යනවා ඉතින් මොනවා ටැක්සි එකකට ගෙදර ඉතින් මොකද වැඩ කරලා ඉන්න නිසා තවත් මහන්සි අද වීඩියෝ එකක් කරන්න නෙමෙයි ලොකුට ආවේ ඒ වුණාට මම පුළුවන් විදිහට ෂෝට් එකක් විදිහට හරි වීඩියෝ එකක් ගත්තා ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ බඩු ටිකක් අරගෙන ඉතින් ඔය විදිහට තමයි අද දවසේ පොලේ උඩේ ඉතින් මම ඔයාලට බඩු වල මිලගනම් වීඩියෝ එකක් එහෙම තව ඉස්සරහට අරන් එන්න ඉතින් එතකන් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඉතින් ඉස්සරහට ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම් එතකන් subscribe කරලා ඉන්න එහෙනම් හැමෝටම උසරණයි පරිස්සමින් ඉන්න හැමෝම එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම bye